මම ගෙනෙමි මගේ බලේ පුළුවන්කම මම දනිමි ඉඩ දෙන්නට තව අයකට හිතමි ඉනිදා රතු වීර මෙතනදී ගසමි මුලේ සුනේ දිටින දිදි දෙන් කිවි දුනි දෙකම් වේදට පත් වෙලා නැත මෙතනදී මානම් තව කවි කියන්නට බැලුවම අවදානං වෙන කෙනෙකුට දෙනවා මුල දුන්න නාවානම් udah complete baik udah kita berikan kemarin membuat sini කාලය වැඩි පුර යන්නට ඉඩ නොමදෙන නෙමි පවතින බව අසහන යගේ හදිසියේ වැටුණේ දෙපළ කරලිය වෙත දැන්ගෙන දෙනෙමි බලන් ගොඩයි ආරිය පාලයි කැඳවන්නෙමි හවි රස දැනෙන නව පිරිසක් ගෙනත්තියා මෙහි පැමිණුණා අද මම වෙන කොහෙත් නොයා සටනට ඇදෙන අපේ කෙස් නැති මහන්තයා ප්‍රතිවාදියා පිළිගන්නෙමි බුලන්දියා පෙරකේරලි මුදුය තිබුණෙත් යායටය ඒවාකට පීරුවෙද හැඩටය තාලෙටය සමහර ලෙඩ එන්නේ මව්පියෝ ආරෙටය කෙන්දික නැති උනේ වීනස් ගායටය කවි රස විඳින විට ලොකු පිරිසක් නානා සබය විඳුනේ මට පිළිතුරු ඕනා රැකියාවක් කරනවද කිවිඳුගේ නෝනා අසනීපයෙන් අය නිවටෙහි ජනට සිටි කාලෙක පටන් අය ඇතලෙඩ ඇදට රැටි ඇත්ත දෙකයි බිරිඳට දැන් වයසේ හිටි එනමුත් කවියේ මිහිරට ඇය කැටි පෙම්ලෝකයේ සිට මැතිනිගේ අතගත්තු ඇවිදින් සිටිති අද මිනිපුරවා බලවත්තු කරනට හැකිය කවි
madu mal wedi pantu siti I ඔබහට සිටිනවද ලොකුවට දුපුන්තු ලොකු පුතු ලිපි බෙදන්නේ නගරයේ නරියකි දෙවෙනි පුතු මහා සාගරේ තුන්වැනි පුතා කුරුවිට පොලිසියේ මේ දරුවන්ට මම හරි ආදරේ ආතන් දැනෙයි මෙතනදී පවතින තත්ත්වේ සටනක් කරන්නයි මෙහි මයිකය ගත්තේ මේ වගේ දෙයක් ඔබගෙන් නැසියම යුත්තේ නෝනා සැර නැසයි කිවිඳුගේ කෙස් නැත්තේ යෞවන වියේසික කවියා මනමාලයි පැමිණුන සියලු දෙන පිරිවර සුවිශාලයි ධනයට දෙන්නේ පිවිතුර නැත පසුබාලයි කෙන්ජික නැති උනේ නෝනා අතගාලයි මේ වගේ හිසක් ඔබේ නෝනා අතගෑම අකුරට ඉටු කරලා බිරිඳගේ වගකීම අවධානයට ලක් කරමේ හැමගේම තව හිත අත ගගා ඉනුමෙන හැමදාම කාලය තිබෙයි අන් අයටත් බලපානා අදහත් මෙහිදී දී ඇත විදිහට නානා මතු දවසකත් ඔබ හමු වෙන්නට ඕනා දබලෙන වද නැණික් ගල් ළඟ කිරිවානා යන හැම තැනක අපි මේ වගේ සවි දුටුවද නියම ලෙස ඒ වගේ නියම කවි දෙන්නට ඕන හැම දිනමත් එයට සවි ඒකයි කවියා කියන්නේ ඒවා නියම අවි පාවුනි කිරිදියර සුන්දර කිරිමෝදේ පොරදිය අතර පැහැදිලි දිය කඳ බේරේ යන්නේ කවදාමුත් කවියන් හරි පාරේ ඒවා නියම බඩු හිටිවන කවියාරේ මధుරු පිටියේ ප්‍රේම තිලක නාගොඩ මණිකේ දෙන්නා දැන් සබයට හදිසියේම හරලිය මත කැඳවන්නා සබයේ සිටින ඔබ හැම දෙන අම්පොඩියක් ගෙන දුන්නා මහ සටනක් අරවන්නට හැකි වෙනු ඇත ඒ දෙන්නා
අද කිවි දුගේ මූණ බැන්දට වැහුණු සෑ කිය මෙහි හඳ පාන අවුලක් වෙලා වාගෙයි දැන් මට පැහැදිලිවම පේන වරදක් සිදුනිද මගේ දැනගන්නට ඕන ඇත්තම කියන්නම් මැනිගේ හිතට මගේ ගෙදරක් නිතර කරදරමයි නිතරම ගෙදර කරදර හැම විටම වගේ අම්මත් ලෙඩ වෙලා දුබලයි ගතට නැගේ ඉක්මන් කරලා ළඟදිමු අපි බඳිමු මගේ ඒ වගේ අදහසක් ඇත්තට නැත තාම සුළු පටු නෙමෙයි බැන්දම ඇති වගකීම දිවි මග ගෙවන්නට ඕනේ ජොලියේම තව අවුරුදු 3ක්වත් නිවසමු මේම අවදුන ඉන්න මට නම් අනේ තව දුර ඉන්න මට නම් බැරිය මට පසුප කොයි දේ වුණත් කොහොයි පසු බලනකොට අඹුවක් අවැසි කළ නැත්නම් අඹුවක් අවැසි කළ නැත්නම් මිනිහෙකුට වතු පිටි බව භෝග මොන මගුලටද මට මගේ මැනිකේ කියා නිරතුරුම තොලේ පටලන්නද හදන්නේ ඔය එළන දැලේ තදියම තිබුණු පලියට බැහැ වැටෙනු වලේ මට නම් බෑනේ ඉන්නට කඳුළු විලේ තව දුර ඉන්න නම් මොහොතක් මට බැරිය මොනවද ඔට්ටෝ මැණිකට වරදිනවාට වාහනයක් නරන් ඇවිදින් සුදු පාට මැණිකේ උස්සනවා අද දින මම රැට පේනවනේ ආදර බර සෙනෙහේ කඳ සතියක් ඕනම් පහුවෙයි ළඟින් ඉඳ ඉන්පසු ඕවා ගිලිහියයි බිඳෙන් බිඳ උසන් යන්නේ අම්මගේ වැඩ කරන්නද ඇත්තම කියන් අලහාගේ දඩින්ගක් මැණිකේ මෙමට
මගේ වස්තුවට රින්ගන්නේ කිසිම විට උදකන ආදරය තලුලයි පපුව යට මනමාලියක් කරගෙන යන්නේ නියට එනකොට සුදුසු නැත වෙනෙනවා මෙතන මට කවියා පනින බව පේනවා ටිකෙන් ටික ඕවට දන්නවා මම හොඳ ගැහැණු ගැට නවත ඉඳගනිමි මගේ සුපුරුදු අසුන පිට වයසට ගියත් දැන් ටික ටික බලපන් ඔය මතු කල දවස ගැන නිරතුරුවම සිතපන් ඔය අහංකාරය ඉවතට දමපන් ජීවිත කාලයම උඹ ඉඳගෙන හිටපන් මధుරු පිටියේ ආදර වර සුදු කොල්ලා නාගොඩ මැණිකේ ආදරේ ඉත ඉල්ලා මෙදනදී දොඩපු ඇටි ඇහුවා ගොය කොල්ලා පසුසට ගිහින් දෙන්නම පෙන් කෙලපල්ලා කවියක් කියන්නෙමි සනසුම දින්නාද ඔබ රස විඳවිඳා මෙතරදී උන්නාද අවබෝධයක් තිබෙනවා රස ගෙන්නාද ඉන්දික මුලසුනට දුන්නද පැන්නාද කවුරුත් නැති නිසා මුලසුන වෙත පැන්නා මිනිහෙකු නිසා මා කවි ලොව වැඩ දන්නා ගන්තේ සරස්වති දැන් මෙතනට ගෙන්නා මේ දැන ලැබෙන තුරු මං බලනා කරුණාරත්න කවියෙකි මෙම සියල රට පොළොවේ කවියා සහ එකතු කොට අරබන සටන් බිම අද දින සතුට පිට ඔබ දෙපළටම මෙහි ඉඩ දිය හැකිය දෙපළට දැන් මෙතන මට අපි නිකන් කලේ හොඳ කවි කියන වා මෙතනදී මගෙන් මොලේ සටනට නැගිටලා හනිකට වරෙන් මලේ
හිතනවා කවි රස කව දත්නුද හිත පින්නා මූලාසනෙන් මේ අනද දෙන්නට දුන්නා මේ ගමට අද නැවතින් දෙන්න අයියයි මල්ලි රස බර රස කවි දුන්නා අමෝදුම ලතාවට ගැඩි සටනකි දැක්ක අයියා සමග නිද මම පණවෙන් රැක්ක පියතුම උනත් මට නම් කවි කිව හැක්ක මොනකද මෙය ගැන දුනවද මංක මෙතනින් කට් කරලා ඇතුළට ගිහින් කල් කරාට මම තරහයි අවියක් ජීව මල්ලේ මගේ අගින ඔය තරහයි ආවේ කටනට යයි තාගින ගරුතරයි මියනි මෙතනට ගනේ පැමුණුනි දැන් කොහෙද ඉන්නේ යමි මෙයම් වැනි වැනි මම මට කතා කරලා ගියේ නැත්තේ සිරිපායුකට වනිමි අපි කවි කීවද සාමිතුට ටිකක් ඇහුණද වැඩිය එක හරි හොඳ කියමේ ජෙන්නමනියම කවි පද අද කිව්ව මල්ලි දැන් මගේ ගෙන වැඩ කටයුතු කළා නිවස තියගේ එනා පොඩි මල්ලියා නුඹ කවදත් මගේ පණ හැදුවේ මලේ නුඹ නිතරම වඩාගෙන විස්තර කරන්නට මෙතනදී අබ කුලයි එනමුත් ඒ වගේම මට හරි මනමාලයි අයි මල්ලි අයි මුලගෙක ඇක පාලයි අයියා වුණත් ඔහු මට වයසින් බාලයි මොන මකුලක්ද මේ මිනිහා දොඩවන්නේ ඌවට තමා මෙතනදී දැන් යන්නේ මේවා ගැන ටිකක් නැතුවද විමසන්නේ අවුරුදු 70 අය මට මේ ගත වෙන්නේ අපි දෙන්නාම එක දවසකින් ඇවිත් ගෙට මතකයි දුවපු හැටි මහතුනි ඇවිත්ලට දේගෙන කියන්නට සැකයක්
නැතත් මට අයියා කියන්නේ පෙර කිව් පුරුද්දට ඉන්නවා දෙයක් හරේ ඇති මං හිතාගෙන පාලම එක ඕකානං මගේ පණ නැගිටලා දෙල ලංකරනවා උදෑසන පොල්කටු දෙකක් කියනවා මං තියාගෙන නොයෙකුත් දේ අරන් එක විමසනවා සිදුඩු ගැත්ත තත්වය මට සිහි වෙනවා ඔහු මෙහි ඉඳන් දිදුවත් මහතුනි මොනවා මතකයි හොඳට අපි දෙන්නම උපදිනවා සතුටක් ලැබුණා මේ හැමතෙම රසයයි මේවා කියන්නට මේ තුරණි කොතන කොයේ දුටුවාරේද කවියෙන් දැන් වැපුලයි අම්මාට ඇවුනානං කපති දෙයි ජීවිතේ මේ පනනල තිබෙන තුරු බුදුදම් සංගරුවන වෙත මම කරමි කරු ජාතියේ පිනට ඔය කහවත උරෙහි දරු සඳහන් ගගේ උල්පත හා මුදුරුවරු වඩවා පැති සිතින් ලය මත කුළුණු ගුණේ අපේ කවි රැන වෙත සමිඳුන් දෙක තුනේ පුබුදාලමින් දැන් කහමල් පිපුණ වනේ පායුග වඳින්නෙමි ගරුහා මුදුරුවනේ නිලු දමයන්ති කිවිදිය කවි රස තන්න මානෙල් ගමගේ දැන් සබයට පැමිණෙන්න මහා සටනකට මුල මෙතනදී අරගන්න පුළුවනි දෙපළ හට මෙතනදී පැටලෙන්න